ලෝකයේ පුරාම බෞද්ධයන් අතර ඇහෙන හැබැයි ගොඩක් දෙනෙක් ඒකේ ගැඹුරු අර්ථය ගැන එච්චර හිතලා නැති වැකියක් තියෙනවා. අන්න ඒ වැකිය ගැන තමයි අපි අද මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. ඕ නමෝ අමිතාභ බුද්ධ. ඇත්තටම මේක ගොඩක් දෙනෙක්ට ඇහිලා පුරුදු වෙති. හැබැයි මේ සරල වචන ටික පිටිපස්සේ ඊට වඩා කොච්චරවත් ගැඹුරු කතාවක් තියෙනවද කියලා දන්නවද? අන්න ඒකයි අපි අද තේරුම් ගන්න උත්සාහ කරන්නේ. හරි. එහෙනම් මේක හරියට තේරුම් ගන්න අපි මේක වචනෙන් වචනට කඩලා බලමු. මුලින්ම තියෙන්නේ නමෝ. හරිම සරලව කිව්වොත් ඒකේ තේරුම මම මගේ ජීවිතයේ බාර දෙනවා කියන එක. ඒ කියන්නේ මේක නිකම්ම වචනක් නෙවෙයි සම්පූර්ණ විශ්වාසයයි කැපවීමයි ප්‍රකාශ කරන දෙයක්. හොඳයි ඊළඟ වචනය අමිතාභ. මේක ඇත්තටම සංකල්ප දෙකක එකතුවක්. ඒ තමයි අනන්ත ආලෝකය සහ අනන්ත ආයුෂ. ඒ කියන්නේ කිසිම සීමාවක් නැති නිමක් කොනක් පේන්නේ නැති ගුණාංග තියෙන කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. අවසාන වශයෙන් බුද්ධ. මේක නම් ගොඩක් වෙලාවට අපි දන්න වචනයක්. ඒකේ තේරුම අවබෝධ කළ තැනැත්තා. ඒ කියන්නේ සියල්ල සම්පූර්ණයෙන් වටහාගත්තා පූර්ණ ඥාණයටපත් වුණ කෙනෙක්. හරි. එහෙනම් දැන් මේ කෑලි තුනම එකට එකතු කරලා බලමු. නමෝ අමිතාභ බුද්ධ. සම්පූර්ණ වැකියතකොට අනන්ත ආලෝකයත් අනන්ත ආයුෂ්‍යත් තියෙන අවබෝධ කරගත් උත්තමයාට මම මගේ ජීවිතය බාර දෙනවා. හරිම සරලයි වගේ නේද? හැබැයි මේක තමයි මතු පිටින් තියෙන තේරුම විතරයි. කතාව පටන් ගන්නෙ දැන්. හැබැයි කතාව ඇත්තටම රසවත් වෙන්නේ මෙතනින්. මොකද මේ සරල තේරුමට යටින් ඊට වඩා කොච්චරවත් ගැඹුරු තේරුම් තට්ටුවක් තියෙනවා. අන්න ඒක තේරුම් ගන්න අපි ටිකක් අතීතයට යමු. ටැන් රාජවංශ කාලේ ජීවත් වුණු ෂාන්ඩාව කියන මහා ගුරුතුමාගේ විග්‍රහයක් දිහා බලමු. එතුමාගේ පැහැදිලි කිරීමෙන් තමයි මේකේ ඇත්ත ගැඹුර අපිට අල්ලගන්න පුරුවන් වෙන්නේ. දැන් බලන්න මේකෙන් හරි අපූර්වට පෙන්නනවා නමෝ කියන එකේ ඇත්ත සම්බන්ධය මොකද්ද කියලා. එක පැත්තකින් ඉන්නවා අපි සමහර විට පොඩි දුර්වලයි කියලා හිතන අපි අනිත් පැත්තෙන් ඉන්නෝ බුදුන් වහන්සේ. ඒ කියන්නේ අපරිමිත ආදරය ආරක්ෂාව ගලව ගැනීම දෙන මහා බලයක්. ඉතින් නමෝ කියන්නේ නිකම්ම වචනයක් නෙවෙයි. ඒක තමයි මේ දෙපාර්ශ්වය සම්බන්ධ කරන විශ්වාසයේ පාලම. ඒ කියන්නේ සම්පූර්ණ විශ්වාසයෙන් අත දිගු කරන එක. ෂාන්ඩාව ගුරුතුමා මේක හරිම ලස්සනට පැහැදිලි කරනවා. එතුමා කියන විදිහට නමෝ කියද්දි අපි එකපාර දේවල් තුනක් කරනවා. එකක් අපි අපේ ජීවිතේ බාර දෙනවා. දෙකක් පාරිශුද්ධ භූමියේ නැවත ඉපදෙන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. 3. ඒ අරමුණ වෙනුවෙන් අපේ කුසල් කැප කරනවා. ඉතින් බලන්න විශ්වාසය, අපේක්ෂාව සහ කැපවීම මේ තුනම එකම ක්‍රියාවක එකට එකතු වෙනවා. හරි. එතකොට ඉබේම හිතට එන ප්‍රශ්නක් තියෙනවා නේද? බුදුවරු බෝධිසත්වරු කොච්චර ඉන්නවද? එහෙම තියෙද්දි ඇයි මේ හැමෝම අතරින් විශේෂයෙන්ම අමිතාභ බුදුන්ව තෝරගන්නේ? මේක හරියට අපි යන දිශානතිය තෝරගන්නා වගේ වැඩක්. අපි අපේ විශ්වාසය යොමු කරන්නේ කොයි පැත්තටද? අපි නිතරම කියන කතාවක් තියෙනවනේ. මහන්සියට වඩා වැදගත් තෝරා ගැනීම කියලා. ඒක ඇත්ත. වැරදි පැත්තට කොච්චර වේගෙන් දිව්වත් වැඩක් නෑනේ. ආධ්‍යාත්මික ගමනත් අන්න ඒ වගේම තමයි. හරියටම කාවද විශ්වාස කරන්න කියන තෝරා ගැනීම අතිශයම තීරණාත්මකයි. එහෙනම් ඇයි අමිතාභ බුදුන් ධර්ම ග්‍රන්ථවල මේකට හරිම බලවත් හේතු කීපයක්ම පෙන්වලා දෙනවා. එකක් තමයි එතුමාව සලකන්නේ සියලු බුදුවරුන්ගේ රජු හැටියට. ඒ වගේම එතුමාගේ ආලෝකය අනිත් හැම ආලෝකයකටම වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි එතුමා ප්‍රාර්ථනා 48ක් කරලා තියෙනවා. ඒ හැම එකකම අරමුණ එකම එකක් හැම සත්වයකම දුකින් මුදවන එක. අන්න ඒ නිසා තමයි එතුමාව විශ්වාස කරන එක සම්පූර්ණයෙන්ම සහතිකයි කියලා කියන්නේ. කිසිම සැකයක් නැහැ. හොඳයි. එහෙනම් මේක ක්‍රියාවට නැංවෙන්නේ කොහොමද? ඇයි මේකට වෑයමක් නැති පිළිවෙතක් කියලා කියන්නේ? ඒක ඇහුනම ඇත්ත වෙන්න බැරි තරම් හොඳයි වගේ නේද හිතෙන්නේ? මේක තේරුම් ගන්න හරිම අපූර්ව උපමාවක් තියෙනවා බස් රථයේ උපමාව. හිතන්න මෙහෙම. පළවෙනි පියවර අපි මේ ගමන යන්නේ තීරණය කරනවා. අපේ ජීවිතය බාර දෙනවා. දෙවෙනි පියවර අපි නමෝ අමිතාභ බුද්ධ කියලා නාමය කියනවා. ඒක හරියට බස් එකට නගිනවා වගේ. දැන් බස් එකේට නැග්ගෙට පස්සේ ඒක තල්ලු කරන්න ඕනේ නෑනේ නේද? බස් එකේ බලයෙන් ඉස්සරහට යනවා. අපි නිකම් එකත් එක්ක යනවා. බස් එකේ බලය අපේ බලය බවට පත් වෙනවා. අන්න ඒ වගේම තමයි අමිතාභ බුදුන්ගේ මහා කුසල් බලය අපි නිකම්ම එකට නැගීමෙන් අපේ බලය බවට පත් වෙනවා. මේකෙන් අපි එන්නේ හරිම ගැඹුරු ටිකක් පරස්පර විරෝධී වගේ හිතන අදහසකට. ඒ තමයි පිළිවෙතක් නොකර පිළිවෙතක යෙදීම. කිසිවක් නොකර යමක් කිරීම.
ඒක ටිකක් අමුතුයි වගේ ඇහුණට අර බස් එකේ කතාවත් එක්ක හිතුවම හරිම පැහැදිලි. ලොකු බරක් උස්සන්නේ අපි නෙවෙයි. හැබැයි විශ්වාස කරලා නම කියන එකෙන් අපි කරන්න පුළුවන් බලවත්ම පිළිවෙත නිරත වෙලා ඉවරයි. දැන් අපි එන්නේ මේකේ තියෙන අන්තිම ඇත්තටම කිව්වොත් හදවතටම කතා කරන ලස්සනම අර්ථයට. මේකෙන් මේ මුළු සංකල්පයම වෙනස් විදිහට අපිට පේනවා මේක නිකම්ම පිළිවෙතක් නෙවෙයි. මේක විශ්වීය සංවාදයක්. විශ්වීය ඇමතුමක් සහ ඒකට දෙන පිළිතුරක්. ඉතින් මේ සංවාදයට කොටස් 3ක් නැත්නම් හඬවල් 3ක් තියෙනවා. එකක් අමිතාභ බුදුන්ගේ ඇමතුමා මුළු විශ්වය පුරාම පැතිරෙන ඇමතුමක්. ඊළඟට අපේ ශාක්‍ය මුනි බුදුන් එතුමා තමයි ඒ පණිවිඩය අපිට ගෙනත් දීලා ඒකට සවන් දෙන්න කියලා කියන්නේ. අන්තිමට තියෙන්නේ අපේ කොටස ඒ නාමයේ කියන කෙනාගේ පිළිතුර. මුලින්ම අමිතාභ බුදුන්ගේ ඇමතුම. ඒක නොනවතින අපරිමිත ඇමතුමක්. හැම සත්වයකටම කරන කරුණාබර ආරාධනාවක්. එන්න ආපහු ගෙදරෙන්න. ඊළඟට මේ පොළොව තලයේ වැඩ සිටිය ශාක්‍ය මුනි බුදුන් වහන්සේ අපිට පාර පෙන්නනවා. එතුමා අපිව දිරිමත් කරනවා. ඒ ආරාධනාව පිළිගන්න කියලා උනන්දු කරනවා. යන්න. ඒ පැත්තට යන්න. අපි නමෝ අමිතාභ බුද්ධ කියලා නාමය කියනකොට අන්න ඒක තමයි අපේ පිළිතුර. මේ විශ්වීය සංවාදයේ අපේ හඬ. අපි එකෙන් කියන්නේ මම එනවා. මම ගෙදර එනවා කියලා. කොච්චර සරලයි ඒත් කොච්චර සම්පූර්ණ පිළිතුරක්ද? මේ මුළු කතාවම හරිම උණුසුම් හැඟීමක් දෙන උපමාවකින් තේරුම් ගන්න පුළුවන්. හිතන්න ටිකින් ටික කළුවර වැටිගෙන එනවා අම්මා කෙනෙක් එළිය සෙල්ලම් කරන දරුවට ගෙදර එන්න කියලා ආදරෙන් කතා කරනවා. අන්න ඒ හඬ. ඒ ඇමතුම ඇහෙනකොට හිතට දැනෙන ආරක්ෂාව. ඒ සැනසීම. අන්න ඒ හැඟීම තමයි මේ පිළිවෙතෙන් ඇති කරන්නේ. ඉතින් මේ හැමදේම අවසානයේ හිතන්නට එක දෙයක් ඉතුරු වෙනවා. මේ වගේ විශ්වීය කරුණාබර ඇමතුමක් හැමතිස්සෙම විශ්වය පුරා දෝංකාර දෙමින් එවනවා නම් ඉතුරු වෙලා තියෙන එකම ප්‍රශ්නය තමයි ඒකට අපි දෙන පිළිතුර මොකක්ද කියන එක.